රයිට් ඉතින් සියලු දෙනාට සුබ දවසක්. ඉතින් මම මේක ගේම් එකයි වොයිස් එකයි වෙනම මේ කවලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ගේම් එක වෙනම ප්ලේ වෙන්නේ. වොයිස් එක පස්සේ තමයි මම මේකට ඇඩ් කරලා තියෙන්නේ. රයිට් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇත්තටම බකරාට් ගේම් එක. ඉතින් ඔය ඇවටාර් එක එක ඒවා පස්සේ යනවට වඩා කෑස් ගේම් පස්සේ යනවට වඩා මේක ඇත්තටම සාර්ථකයි. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න මම මේකේ බැට් කරන විදිහ ඔයාලට පේනවා ඇති මම බැට් කරන විදිහ. රයිට් ඒකෙදී ඇත්තරම පැති දෙකයි ඕකෙදී පැටි දෙකයි වැටෙන්නේ. එතකොට ප්ලේයර් නැත්තම් බෑන්කර්. ඉතින් මං තව YouTube channel එකේ වීඩියෝ කරලා තියෙනවා. ඒ YouTube channel එකේ වීඩියෝස් බලන්න. මේකේ තව තියෙනවා එකේ ඉඳන් 8ට තියෙනවා බකරාට් එකේ එකේ ඉඳන් 8ට තියෙනවා. එතකොට ස්පීඩ් ජැපනීස් බකරාට් තියෙනවා. මේ ස්පීඩ් ජැපනීස් බකරාට් එක තමයි ඔයාලා දකින්නේ. රයිට් මේක ඇත්තටම සාර්ථකයි. 40න් විතර බැට් කරන්න පුළුවන්. මේක බැට් කරන සිස්ටම් එකක් තියෙනවා යන්න වැටෙන පැත්තටම. පේනවනේ ප්ලේ වැටෙනකොට ඒ පැත්තෙන් තමයි බැට් එක අල්ලන්නේ. රයිට් ඉතින් බැට් එක අල්ලන්නේ ඒ පැත්තටමයි. නැවත ලොස් වුණොත් අනිත් පැත්තට අපි ඩබල් කරලා අල්ලනවා. ඉතින් ඔයාලට පේන්න පුළුවන් දැන් එක වින් කරා. රයිට් ඉතින් ඒක නැවත වින් කරා. ඉතින් ඔය විදිහට සරල ප්ලෑන් එකකට තමයි යන්නේ. ඉතින් මේකෙදි පොඩි බැට් එකෙන් පටන් ගන්න නැත්තන බැට් 10ක් ඔයා වින් කරවුවොත් රුපියල් 400ක් ඔයාට ඇවිල්ලා. රයිට් එතකොට ඔයා හිතන්නකො මේක ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහනේ. රයිට් බැට් 10ක් වින් කරන්න ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ. එතකොට දවසට අපි 4 පාරක් විතර આવත් හොඳ වින් එකකට ගන්න පුළුවන්. ඔයාලා හිතලා බලන්නකො දවසට අපි 3000ක් මේකෙන් ෂේප් එකේ දවසේ බැට් කරලා ඉවරලා හෙව්වොත් මාසෙට අපි 90000ක් හොයලා. රයිට් එතකොට අවුරුද්දට අපි ලක්ෂ 10කට කිට් වෙන්න හොයලා. ඔයාලා හදලා බලන්න. ඔයාලා ඇත්තටම මේ ඇවටාර් එකේ ප්ලේ කරපුවාම ඔයාලා හිතන්නකෝ 20ක් දැම්මහම අපිට ඇත්තටම ඒක යනකොට සල්ලි එතන හැදෙනකොට අපේ සයිකොලොජි ඇත්තටම අවුල් වෙනවා. එතකොට අපිට හිතා ගන්න බෑ අපි කොතනින්ද මේක කැන්සල් කරන්න. මෙතනින් කොතනින්ද මේක කට් කරන්න කියලා ඇත්තටම වලට හිතා ගන්න බෑ. ඒකයි ඇත්තටම ලොස් වෙන්නේ. ඒ වුණාට මේක එකට එකක් ගෙවන්නේ. ඇත්තටම 40ක් දැම්මොත් 80 මේ තව 40ක් තමයි ඔයාලට බින් එක හම්බෙන්නේ. ඒ වුණාට මේකේ පැති දෙකයි වැටෙන්නේ. ඔයාලා හිතලා බලන්න කාසියක් උඩ දැම්මට පස්සේ ඉන්ද හෝ මූණෙට වැටෙන්නේ. කොයි වෙලේ හරි එකම පැත්ත වැටෙන්නේ බේ. ඉතින් ඒකයි මේ සරල ප්ලෑන් එක ගෙනල් තියෙන්නේ. එතකොට මේකේ මැද වැටුනොත් ටේල් වැටුනොත් එහෙම ඇත්තනම බැට් එක අපි දෙපැත්තරම දෙනවා. රයිට් ඒ කියන්නේ බැට් එක කැන්සල්. ඉතින් අඩු වෙන්නෙත් නැහැ. රයිට් එතකොට අපි මේකෙදි ප්ලේයර් වැටුනොත් නැවත ඊළඟට අපි දාන්නේ ප්ලේයර්මයි. රයිට් එතකොට ප්ලේයර් පැත්ත අල්ලගෙන ගිහලා ලොස් වුණානේ. ඊට පස්සේ බෑන්කර් වැටුනහම ලොස් වෙන්න රතු පැත්ත වැටුනහමනේ. ඔයාලා බලන්න මේ වීඩියෝ එක හොඳින් බලන් ඉන්න. වොයිස් එක මම වෙනම යන්නේ. ඒ නිසා වීඩියෝ එක හොඳින් බලන් ඉන්න. රයිට් ඊට පස්සේ අපි ප්ලේ යන අල්ලන්නේ සොරි බකරට් පැත්තනේ බකරට් පැත්ත ඩබල් කරලා අල්ලනවා. රයිට් ඊට පස්සේ ඒ පැත්ත ලොස් වුණොත් ප්ලේ පැත්ත නැවත ඩබල් කරලා අල්ලනවා. රයිට් ඒක ලොස් වුණොත් එක්කෝ අපිට නවතින්න පුළුවන් ටික වෙලාවක් නැත්තම් ආයෙත් වැටෙන කල එක අනුව ඊළඟ පැත්ත අයෙත් ඩබල් කරලා අල්ලනවා. ඉතින් ওই විදිහට ගියොත් කොයි වෙලේ හරි වින් එකක් තියෙනවා. වින් එක වුණාට පස්සේ නැවත අපි 40ම තමයි බැට් කරන්නේ. පැහැදිලිද? ඔයාලට ওই ගේම් එක පොඩි ගණන් වලින් මේ ස්පීඩ් බකරාට් එකේ 40න් බැට් කරන්න පුළුවන්. එතකොට නෝමල් බකරාට් තියෙනවා 1 ඉඳන් 8ට. රයිට් ඔයාලට හොඳ ඒ වෙලාවේ හොඳ එකක් යන එකක් අපිට බලලා ඉවරලා බැට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මේක ඇත්තටම 1000ක් 2000ක් දාගෙන නම් බෑ. ඇත්තටම 5000ක් දාගෙන ෂේප් එකේ බැට් කරන්න. රයිට් එතකොට මගේ ඔයාලා දන්නවා ඇති රුපියල් 250 ඉඳන් අපි විත්ඩ්‍රෝල් ගන්නවා. මම විත්ඩ්‍රෝල් ඩිපොසිට් කරනවානේ. එතකොට 250 ඉඳන් අපි විත්ඩ්‍රෝල් ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා 5000ක් දාගෙන හැමදාම ඒ ගේම් එක ඉවර වෙනකොට ගේම් එක ඉවර වෙනකොට මේක දිගට යන්න එපා. බැට් 10ක් විතර වින් කරාට පස්සේ නවතින්න. රයිට් ඔයාලා කවුන්ට් කරගෙනම බැට් 10ක් වින් කරා. ආයි පස්සේ ඇවිල්ලා ආයි බැට් 10ක් වින් කරා. ආයි පස්සේ ඇවිල්ලා බැට් 10ක් වින් කරපුවම ඔයා නිකමට හිතලා බලන්නකෝ. ඒ වගේ 10 පාරක් આવොත් ඒ වගේ 10 පාරක් આવොත් 4000. ඉතින් පොරියට හිතන්නකෝ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩාක් සාර්ථකයි. මේක තමයි මම 180ක් විතර මේකෙන් වින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේක බලන් ඉඳලා සාමාන්‍ය ලොකු සල්ලියක් තියෙනවා අපිට ලොකුවට බැට් කරන්න පුළුවන්. මේක ඇත්තටම බලන් හිටියොත් එහෙම අපිට ඩිරෙක්ට් බැට් කරන්න පුළුවන්. මම නම් මේකේ මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හේතුව වෙලා මට කෙලින්ම මට බැට් කරන්න පුළුවන් කෙලින්ම බකරාට් වැටෙනවා එක්ක ප්ලේ වැටෙනවා කියලා බලන් ඉඳලා මේක ගහන්න පුළුවන්. ඇත්තට පැති දෙකයි වැටෙන්නේ. සරලයි. තේරුණාද? ඉතින් මේ විදිහට බැට් කරන්න පුළුවන් මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉතින් ඕනම වෙලාවක කෝල් එකක් දාන්න මං නම්බරේ දාලා තියන්නම්. ඒ වගේම විඩ්ඩෝ ඩිපොසිට් වලට ඕනම වෙලාවක කතා කරන්න අපි 100%ක් විශ්වාසවන්ත විදිහටම අපි කරලා දෙනවා. රයිට් ඉතින් ඔයාලට ඕනම වෙලාවක අපිට කතා කරන්න පුළුවන් මේ ගේම් එක සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඇත්තටම මේක තමයි
1s bet එකේ සාර්ථකම ගේම් එක. ඉතින් ඔයාලා මතක තියාගන්න දවසට රුපියල් 1000ක් හෙව්වත් මාසෙට 30000ක්. දවසට 2000ක් හෙව්වම මාසෙට 60000ක්. දවසට රුපියල් 3000ක් හෙව්වම මාසෙට 90000ක්. ඔයාලගේ දවසේ වියදම විතරක් මේකෙන් කවර් කරගන්න try කරන්න. මේකෙන් කෝටිපතියෝ වෙන්න ටිකක් අමාරුයි. ගොඩාක් ලොස් වෙලා තමයි තියෙන්නේ මේකේ කෝටිපතියෝ වෙන්න ගිහිල්ලා. පැහැදිලිද? ඔයාලා ටාගට් කරන්නකො දවසට 3000ක් හෙව්වම මාසෙට අපිට 90000කට යන්න පුළුවන්. අවුරුද්දක් අවසානයේ ලක්ෂ 10කට යන්න පුළුවන්. රයිට්. ඉතින් කොහෙවත් ඒ වගේ පඩියක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම ලේසි මේ වගේ ගේම් එකකින් ප්ලේ කරන්න ලේසි. පැහැදිලිද? ඉතින් ඕන වෙලාව කතා කරන්න මගේ නම්බර තියෙනවා. රයිට්. මගේ නම්බරේ තියෙන ඕන වෙලාව කතා කරන්න. මම ඇත්තටම 1spet දනා කියලා කතා කරන්න ඕනම කෙනෙක් දන්නවා. ඒ වගේම අපේ 1spet group එකට එකතු වෙන්න. ඉතින් මේකේ හැමදේම අප්ඩේට් දෙනවා. අලුත් ගේම් එනකොට වින් කරන්න පුළුවන් ගේම් එනකොට ඇත්තටම මම රෙකමන්ඩ් කරන්නේ අවතාර් ගේම් එක එහෙම මම ලොකුවට රෙකමන්ඩ් කරන්නේ